අයිබෝවන් මිත්‍රවරුණේ අද අපි කතා කරන්නේ අභ්‍යවකාශයේ වඩාත්ම රහසිගත සහ හැමෝම වාගේ උද්‍යෝගිමත් කළ ඒ තමයි අන්තර්තාරකා ග්‍රහවස්තුවක් වන 3i ඇට්ලස් සූර්යාට වඩා ලංව ගමන් කිරීම. ඒ විදිහට මෙම අන්තර්තාරකා ග්‍රහවස්තුව සූර්යාට ලංව ගමන් කිරීමත් සමග විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණා සූර්යාගේ ගුරුත්වාකර්ෂණයට හසුවන්නේ නැති යම්කිසි ත්වරණයක මෙම අන්තර්තාරකා ග්‍රහවස්තුව ගමන් කළා කියලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ආවී ලෝප් විසින් වාර්තා කරලා තිබුණා කියලා විදේශ මාධ්‍ය වාර්තා කළා. 3i ඇට්ලස් කියන්නේ මොකක්ද? මේක 2025 ජූලි 1 වෙනිදා තමයි ඇට්ලස් දුරේක්ෂකයේ සොයාගත්තේ. මෙයා ගමන් කරන වේගය තත්පරයට කිලෝමීටර් 57 සහ ඒ වගේම තමයි මෙයා ගමන් කරන මාර්ගය හයිපර්බොලික් වගේම සූර්යාගේ ගුරුත්වාකර්ෂණයට මෙයා බැඳිලා නැහැ. මේ හොඳම සිද්ධිය තමයි 2025 ඔක්තෝබර් 29 වෙනිදා මෙම අන්තර්තාරකාව සූර්යාට වඩාත් ලංව ගමන් කළා. ඉන් පස්සේ මෙම අන්තර්තාරකා ග්‍රහවස්තුව non gravitational acceleration ගුරුත්වාකර්ෂණයට හසු නොවන ත්වරණයකින් ගමන් කළා කියලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්වතෙක් මේ විදිහට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඔහු කියන්නේ මේක ගුරුත්වාකර්ෂණයෙන් පමණක් නොවෙනස් වන වේග වර්ධකයක් කියලා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොහෝ දෙනෙක් ප්‍රකාශ කරලා තිබුණේ මෙම non gravitational acceleration එක internal engine එකක technological signature එකක් වෙන්න පුළුවන් කියලා. මෙම 3i ඇට්ලස් කියන අන්තර්තාරකා ග්‍රහවස්තුව 2025 දෙසැම්බර් 19 වෙනිදා පෘථිවියට වඩාත් ළඟින් ගමන් කරනවා කියලා තමයි කියන්නේ. වඩාත් ළඟින් කිව්වට කිලෝමීටර වලින් ගත්තොත් කිලෝමීටර් මිලියන 269ක් ඈතින් පෘථිවියට කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ කියලා තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන විද්වතුන් පෙන්වා දෙන්නේ. 3i ඇට්ලස් කියන්නේ ස්වභාවික වල්ගාතරුවක් එහෙම නැත්නම් ස්වභාවික ග්‍රහවස්තුවක් කියලා කණ්ඩායමක් කියද්දී පිරිසක් කියන්නේ මේක ස්වභාවික එකක් නෙවෙයි, මේක ඊට වඩා යම්කිසි තාක්ෂණයකින් යුක්ත ග්‍රහවස්තුවක් වෙන්න පුළුවන්. ඒක යම්කිසි බුද්ධියක් භාවිත ගමන් කරන ග්‍රහවස්තුවක් වෙන්න පුළුවන් කියලා තවත් පිරිසක් සඳහන් කරනවා. අපි බලමු ඉදිරි දවස්වල මේ ගැන මොනවද තවත් හෙළිදරව් වෙන්නේ කියලා. ඒ විස්තරත් එකතු කරගෙන අපි ආයෙමත් හමු වෙලා කතා කරමු. සුබ දවසක්.